යටිසිත මිනිස් සංතානයේ අඳුරු අගාදේ නරකම පොට්ටෙක් කැතම කෙනා නරකම කැතම කෙනා නිසා මෙයාට අපි කියන මොකෙක් කියලාද තිරිසනෙක් කියලා කියන. මොකද මෙයාට කියන්නේ තිරිසන. මේ තිරිසනාට තිරිසන් ගති දෙකක් තියෙනවා. පැත්තකට දාමු. මට කියන්න දැන් ජීවත් වෙන්න මොනවද? ආර කෑම බීම ඕනනේ. තාමනාන්. ඇඳුම් පැළඳුම් ඕන. තාමනාන්. වාහන ඕන. තාමනාන්. ඉඩම් කඩම් ඕන. සෞඛ්‍ය ඕන. අධ්‍යාපනය ඕන. රැකියාවක් ඕන. වැදගත්ම කැලක් තියෙනවා තාම මොකක්ද? ගෑණියෙක් එපාද මට ඕන පිළිදා. නැත්තම් සැමියෙක් ඕන මම මේක වෙනම ලියන්නේ. මම කමන්නේ මේ ටික මොකක්ද ඕන? ජීවත් වෙන්න ඕන. පිළිගන්නවද? ඕනද මේ ටික? ආය මැරෙන්න හිතෙන්නේ නැද්ද? මැරෙන්න හිතෙනවා. ආය මරන්න හිතෙන්නේ නැද්ද? ඊර්ෂ්‍යාව නැද්ද? තණ්හාව නැද්ද? පෞල්ලේම බලව නැද්ද? හේලා කියලා නැද්ද? මෙන්න මේ ආසාව තියෙන අය අත උස්සන්න. මේ වගේ මොකක් හරි එකක් හරි තියෙනවා නම් අත උස්සන්න. ඇඳුම් පැළඳුම් යාන වාහන රැකියාව අධ්‍යාපනය කියන ආසාවක් තියෙන අත උස්සන්න. අත උස්සන්න. මේ එකක් හරි. තරහ වෛරය ක්‍රෝධ ඊර්ෂ්‍යාව තණ්හා මරන්න හිතනවා මරන්න හිතනවා අත උස්සන්න. මේ එකක් කරේ කියලා. දැන් මේ ආසාවල් දෙක තියෙනවනේ. හරි. මේ තමයි මතක තියාගන්න. මේකට අපි කියනවා ජීවනාශය කියලා. මොන ආශයද? මේකට අපි කියනවා මරණාශය කියලා. එහෙනම් මැරෙන්න තියෙන ආසාව සා මොකද්ද? ජීවත් වෙන්න කියන ආසාව අපිට නැද්ද? තියෙනවා. මතක තියාගන්න යටිතේ තියෙන තිරිසන් ගති දෙක මොකද්ද? ජීවත් වීමේ ආසාව සහ මොකද්ද? මේ ආසාව. අපි කවුද එහෙනම්? තිරිසන්. මෙන්න මෙහෙම ඔප්පු කරන්න. ජීවත් වෙන්න මොනවද ඕන? මොනවද ඕන මේව ගන්න? අද දෙන්නේ ළමයිට තමන්ගේ ගෑණිට හැබැයි තමන්ගේ ගෑණි ළමයි අතර ඉංග්‍රීසි එකේ දහන් ගිහලා හෝටලෙට දායි. එහෙනම් මෙයා සල්ලි හම්බ කරේ මොන විදියටද? තිරිසන් විදියට. මිනිස්සු තිරිසන්. මිනිස්සුන්ගේ බව උප්පත්තිය තිරිසන් නිසා තමයි බුදුහාමුදුරුවෝ කියනවා දෙයි හාමුදුරුවනේ මොකද්ද? ඉපදීම මොකද්ද? දුකයි ඇයි? තිරිසන් ගති නිසා. තිරිසන් ගති නිසා ඕන වෙලාවක ඔයා වැරදි වැඩක් කරන්න පුළුවන්. මේ තිරිසනා එක කියනවා. ඒ නිසා මතක තියාගන්න අපි තිරිසන් නිසා තමයි මේ යටිතේ ඇති වෙන දේවල් ක්‍රියාත්මක වෙන්න උඩුහිත දෙන්නේ නැහැ. ඒක සිස්ටම් එකේ හදලා එවනවා කන්ට්‍රෝල් මැෂින් එකක් විදියට. උවරයි. කවුද කියන්නේ? යටිත මොන ආසාවද? ජීවත් වීමේ ආසාව. ඇයි? චූකරේ නැත්තම් මුත්‍රා ගොක්ක බැරිලා මැරෙනවා. අරෝ කියනවා මට ජීවත් වෙන්න ඕන තුගරපිය. කවුද කියන්නේ? යටිත අරෝ කියනවා ළමං මාමා. කවුද කියන්නේ? උඩුහිත අරෝ කියනවා හිටපන්. ඉන්න බෑ දාන්න. නැත්නම් ඉඳපන් යකෝ මෙතන දාන්න හොඳ නෑ. කොතනද? යටිතයි උඩුහිතයි ගැටුම අතරට මෙතන දාන්න හොඳ නෑ. කොහෙද? මෙතන. ඇයි? මේ දෙක අතර තියෙනවා අම්මේ තාත්තේ හෘද සාක්ෂිය කියලා.
මේක හොඳ නරක වැඩි හිටියෝ මේන්ටේන් කරන්නේ මෙන්න මේ දෙක. එහෙනම් මෙතන චූ කරන්න පුළුවන් යවුන් දෙන්නයි ඉන්නේ. කවුද දෙන්න? එකෙක් තමයි කවුද? හෘද සාක්ෂිය නැති එක. එතන ගැලවුව මං චූ කරා. බලන්න මට මොකද මට චූ කරා මං යවා ගන්න. කණින් බලගේ හෘද සාක්ෂිය ඵලයක් යන්නේ කියලා මං චූ කරා. මොකද්ද මගේ වීක්කේ කොට? සදාචාර. අන්න ඒකයි. එහෙම නැත්තම් චූ කරන්න පුළුවන් කාටද මෙතන? කාටද? නොදරුවෙක්ට පුළුවන්. ඒ දෙන්න ඇරෙන්න කාටවත් මෙතන චූ කරන්න දැන් එහෙනම් මෙතන කවුද ඉන්නේ? සදාචාර සම්පන්න මිනිස්සු මේ ඉන්නේ. එන රත්තරන් පවුලේ දරුවා හදන්න ඕන කොයි කැලල දෙන හදන්න ඕන දරුවා. හෘද සාක්ෂි. ඉන්නේ පොදුනාට පස්සේ. ඈ? ඕම් බලන්න. පොඩි කාණ්ඩන. පොඩි කාණ්ඩන. ගාලන්න. අම්මා කිල්ලේ නෝ කිල්. අඬන එක නව. මොකක්ද ආසාව? මොකක්ද ආසාව? ජීවත් වෙන්නේ. කිරි දෙන්නේ පරක්කු වෙනවා. ප්‍රමාද වෙනවා. මුවයියෙන් අඬනවා. මූණ රතු වෙනවා. හැබැයි දෙනවා. මට මාතෝගේ කිරි කියලා. ආය ගහනවා කටේ. එපා කිව්වනේ එතකොට. පිට ගියා. හොදලා. හපනවා. හපනවා. එක්කා කනෝ තෝගේ. මොකක්ද ආසාව? මරණය. වෛරය. ක්‍රෝධය. ඉරිසියාව එනම් මේව අරන් ඉන්නේ කොහමද?